හලෝ ගයිස් කොහොමද ඉතින් ඔයාලා සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා මගේ පළවෙනි වීඩියෝ එකට යුරෝ ට්‍රක් සිමියුලේටර් ගහන. හරි ඉතින් අපි අද යුරෝ ට්‍රක් සිමියුලේටර් එක තමයි ගහන්නේ. ඔයාලට මගේ පේනවා ඇති මම මේ දැන් තුන්වෙනි ඕඩර් එක යන්නේ මගේ. මට අමතක වුණා ගොඩක් ඒවා රෙකෝඩින් දාන්න. එහෙනම් අපි මේක පළවෙනි ගිහිල්ලා බලමු. මම ගොඩක් මොඩ්ස් පාවිච්චි කරන්නේ මේ මොකද ගේම් එක ක්‍රෑෂ් වෙන හින්දා. අපි එහෙනම් යමු අපේ ඕඩර් එක පටන් ගන්න. ඔව් ඉතින් අමාරුයි මේක ප්ලේ කරද්දි ස්ටියරින් වීල් නැතුව. අපි මේ ඕඩර් එක ගෙනිහිල්ලා දෙන්න ඕනේ 12:46 වෙද්දි. බලමු අපිට පුළුවන් වේද කියලා. පැය 3ක් තියෙනවා අපිට යන්න. මේකේ මෙතන පෙන්නලා තියෙනවා මේ උඩරිම යන්න පුළුවන් ස්පීඩ් එක දැක්කනේ මගේ ස්පීඩ් එක වැඩි වෙච්චාම අතන ස්පීඩ් ඉන්ඩිකේටර් එකකින් පෙන්නනවා ස්පීඩ් එක වැඩි කියලා. මම ඔයාලට පෙන්නන්න. මේ තියෙන විතර පෙන්නනවා ගාන. ඒතර මෙතන පෙන්නනවා ස්පීඩ් එක. ඒතර මේකට වඩා වැඩිපුර ගියොත් මට දඩයක් ගන්නවා. ඔව්. ඉතින් අපි තාම රෙඩ් ලයිට් ග්‍රීන් ලයිට් පත් වෙනකන් ඉන්න ඕනේ. නැත්තම් ඒකටත් දඩ ගහනවා. දැක්කනේ? මූ යනකම් ඉන්න ඕනේ. දැක්කනේ? එන්න ගන්නවා ෂුවර් ආ. මාරම අමාරුයි ඉතින්. ගහන්න ගිහුවම මාර දුකක් විඳින්න ඕනේ. ස්ටීරින් වීල් නැතුව ගහනවා කියන්නේ ඉතින් අයි දුකක්ම තමයි. මේක ඔයාලට සද්ද ඇහෙනවද දන්නේ නැහැ මේ ගේම් එකේ. මට සවුන්ඩ් දාන්න අමතක වුණාද කොහෙද බලමු. ඇහෙනව නම් ඇහි. වොයිස් එක රෙකෝඩ් කරනවා එච්චරයි නේද? ඉතින් මේ මගේ පළවෙනි වීඩියෝ එක හින්දා ලයික් 1000ක් හරි 100ක් හරි අරන් දෙන්න. සබ්ස්ක්‍රයිබර්ස්ලා 100ක්වත් ඕනි අද. මගේ ස්පීඩ් එක වැඩි වුණා. හරි. කොයි වෙලේ ස්පීඩ් එක බලන්න ඕනි. නැත්තම් දඩේ වදිනවා. අනිවාර්යෙන් වදිනවා. අපිට කරන්න දෙයක් නැහැ ඒකට. හෙමීට තමයි යන්න ඕනි ඉතින් උඩරිම. try කරන්න ඕනි ඉතින් හෙමින් යන්න. ඔයාලට මේ වීඩියෝ එක වැටෙද්දී උදේ දවල් 1 විතර වෙයි. 1 2 විතර වෙයි. එඩිට් කරලා මේක කළා දාද්දී දවල් 1 2 විතර වෙයි ඔයාලට මේක හම්බෙද්දී. ඉතින් මේක මගේ පළවෙනි වීඩියෝ එකකින් තමයි මේක හොඳටම ඔයාලට දෙන්න try කරනවා. අපි බලමු. දැන් අපි යන ගමන් ඉන්නේ. මෙතනදී 80ක් 80 වේගෙන් යන්න පුළුවන්. දැන් අපි මෙතනින් හරව ගන්න ඕනේ. මැප් එක බලන් යන්න ඕනේ නැත්නම් හදිසියවත් වැරදුනොත් මට වෙනම කෙලිම දඩයක් වදිනවා. අයිතිකාරයාගේ. ඕඩර් එක ඉල්ලපු කට්ටියකින් දඩයක් වදිනවා මට. අනික මේ මට හම්බෙන්න තියෙන ගාණත් අඩු වෙනවා. ඒකයි උඩරිම මේ ඔක්කොම මේකේ තියෙන මේ යුරෝ ට්‍රක් සිමියුලේටර් එක කොච්චර රියලිස්ටික්ද කියන්නේ ඒකයි. මොකද මේකේ ඔක්කොම පිළිපදින්න ඕනේ. නිකන් යන්න බෑ මේකේ. මාර අමාරුයි. දැන් 97 පැන්නුවත් ආයෙත් දඩයක් වදිනවා. ඒ කියන්නේ 97 පන්නලා හෙන පොඩි දුරයි යන්න ඕනේ දඩේ වදිනවා. කියන්නේ ඒක අපි බ්‍රේක් එක ගහගන්න තු ඒක මේ ස්පීඩ් එක
අඩු කරගත්තේ නැති වුණොත් මේ මොකද්ද දඩේ වදිනවා අනිවාර්යයෙන්ම. ඉතින් ගයිස් ඔයාලට පුළුවන් විදිහට මට ලයික් 100ක් කරන් දෙන්න. සබ්ස්ක්‍රයිබර්ස්ලා අඩුම ගානේ 100ක්වත් ගහන්න ඕනේ හෙට විතර වෙද්දි. පුළුවන් වුණොත් ඔයාලා ඉතින් මට සපෝට් කරලා එහෙම ගන්න සපෝට් එකක් දීලා පටන් ගන්න ඕනේ නේ. මගේ පළවෙනි වීඩියෝ එකනේ. ඒ හින්දා පොඩ්ඩක් ඔයාලා ලස්සනට මේව කරලා ගන්න. මම Euro Truck Simulator විතරයි මට ගේන්න පුළුවන්කම තියෙන දැනට. මම ඉස්සරහ GTA 5 උත් ගේන්න try එකක් දෙනවා. ඉස්සරහ GTA 6 තමයි ගේන්නේ. GTA 6 නේ රිලීස් වෙන්නේ ඊළඟට. එතකොට GTA 6 උත් ගේන්න පුළුවන් වෙයි. බලමු. ඉතින් guys මේ පේනවාද පාරේ වම් පැත්තේ මේ කන්ස්ට්‍රක්ෂන් ඒරියා එකක් යනවා. අපිට එතනින් යන්න බෑ. එතනින් ගියත් දඩයක් වදිනවා. අන්න ගාන පන්නවා. හරි. කොයි වෙලෙත් අර ස්පීඩ් මීටරේ බලාගෙන යන්න ඕනේ. මොකද ඒ වුණොත් දඩේ වදිනවා. ඒක මේ මෙතන ගානත් අඩු වෙනවා අපිට හම්බෙන්න තියෙන. ඔයාලේ ගාන තියෙන තැන පෙන්නන්න. මෙතන තමයි ගාන තියෙන්නේ. මේ තියෙන ගාන. එතන මේ මෙතන පෙන්නන්නේ පෙට්‍රල් මේවා පෙට්‍රල් ඩීසල් එහෙම මේ තියෙන ඒවා. අපි ඩීසල් මේ අඩු වුණොත් අපිට මේ මෙතනට ගිහිල්ලා ඒකට කෝල් එකක් දීලා අපිට ඩීසල් ඉල්ල ගන්න පුළුවන්. ඔයාලට පෙන්නන්නම් මම. මේ මෙතන ඉමර්ජන්සි රීෆුලින් කියන එක දාලා අපිට මේක කරගන්න පුළුවන්. ඔයාලට මම ඉස්සරහට මේකේ ඔයාලා කට්ටිය පේ කරනවා නම් ඔයාලට මේකේ අර හොට් කීස් උත් පෙන්නන්න. හොට් කීස් කියන්නේ ගේම් කීස් ඔය ඔක්කොම ලයිට් ඕන් ඕෆ් කරන වයිපර් එක දාන. දැන්ට මම හෝන් එක එහෙම මේව තියෙනවා මගේ. එයා හෝන් උත් තියෙනවා මේකේ. එයා හෝන් මේ දාන්න ඕනේ අපි සල්ලි අරගෙන. සල්ලි දීලා අර ගන්න ඕනේ බයි කරන්න ඕනේ ෂොප් එකට ගිහිල්ලා. ඔයාලට ඒව මේව සද්ද ඇහෙයි මේ මොකද මගේ අලුත් ගේමින් සෙටප් එක පාර වැරදුනා. ආයි වාහනයක් කැප්පුවා. කෙලවෙනවම ෂුවර් ඈ. අයියෝ දැන් මොකද කරන්නේ? මේ යූටර්න් ගහන්නත් බෑ මේ හයිවේ එක. මොකද කරන්නේ? අවුලන්නේ උදාරයි. කත්ත කරන්නේ යූටර්න් ගහන්නත් බෑ මේ හරියට නෑනේ ගහන්නේ. අපි බලමු මොකක් හරි කරන්න. මේක එහෙම එන්නෙත් නෑ. බලමු අපි බලමු මොන වෙයිද කියලා බලමු. අපි ගිහිල්ලා බලමු ඉස්සෙල්ලා. නෑ අපි මේව කරමු. අපි ටෝ සර්විස් එකක් ගමු. ඒක පාර හරියට හදලා දෙනවා අපිට. බය වෙන්න දෙයක් නෑ හින්දා. මේක තමයි මේ පෝට් එකට බඩු අදින්න තාම මට නෑ. මම පළවෙනි එක ලෙවල් 1 ඉන්නේ මම තාම. ලෙවල් හරියටම කියන්න බෑ ලෙවල් කීයේද විතර හම්බෙවිද කියලා අපිට පෝට් එකට යන්න ඒක හරියටම දන්නේ නෑ.
හරියට හරි පාට හරගත්තා. ඉතින් අපි යන ගමන් ඉන්නේ මේවා හැප්පුණාමත් අර ඩැමේජ් වෙනවා ඒවා මේ වෙනවා. ඒ කියන්නේ ඔය එක ඔය වැදුනොත් එහෙම ඒක ඩැමේජ් එකක් කියලා තමයි ගණන් ගන්න යාලා. දැන් අපි මෙතනින් බලා ගන්න පුළුවන් ඩැමේජ් ටික. ඔයාලට මම පෙන්නන්නම්. මේ තියෙන ඩැමේජ් ඒවා. දැන් මේ ට්‍රක් එකට 1%. එතකොට මේ ටේල් එකටයි මේ අපි ගෙනියන කාගෝ එකටයි මොනවත් ඩැමේජ් වෙලා නැහැ. ඒ හින්දා අපිට අවුලක් නැහැ. ට්‍රක් එකට ඩැමේජ් වුණාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒක අපේ කාගෝ එකට මොකක් හරි ඩැමේජ් එකක් වුණොත් තමයි අපිට වෙනම ආයි තව මේ දඩයක් වදිනවා. අපි යමු ඉක්මනට පුළුවන් තරම් ඉක්මනට යන්න try කරන්න ඕනේ. මොකද මේකේ අපි වරක් වෙලා ගියත් අපිට දන්නනේ. ඔයාලට කියන්න ඕනේ ආයි. දැන් අපිට 80ට යන්න පුළුවන් පාගලා. ඔයාලට කියන්නේ මේ ගේම් එක මාර මාතල්. මම මේක කහන්න පටන් ගත්ත දවසේ මම වෙනම ෂොක් වෙලා ගියා. ඒ කියන්නේ මම මේක ගැන දැනන් හිටියේ නෑ. මම ඉස්සර ගැව්වේ GTA Vice City එක තමයි මේක ඩවුන්ලෝඩ් කරගෙන. GTA Vice City ඔක්කොම මිෂන්ස් ටික ඉවර කරලා තමා මං ගේම් එකක් ඒවා මිෂන් ටික ඉවර කරලා ගහන්න. GTA Vice Cityත් හොඳයි ගහනවා නම්. ඒක වෙනම අතල්ලයක් තියෙන්නේ. GTA Vice City ඔයාලට කියන්න කොහෙන්ද ගත්තේ කියලා මට ඒක මතක නෑ කොහෙන්ද ගත්තේ කියලා. ඔයාලට මතක් වෙච්ච දවසක මම ඔයාලට කියන්නම් කොහෙන්ද GTA Vice City ගත්තේ කියලා. ඔයාලට කියන්නේ මං ඉස්සරහට බැට්මෑන් ගේම්ස් වගේකුත් තියෙන බැට්මෑන් ගේම්ස් උත් ගේනවා. දැන් අපි තෙල් ටිකක් ගහගන්නයි නිදාගන්නයි දෙකටම යමු. මොකද අපි ඒක නිදාගන්න එක නැති වුණොත් ඉවරයි. මේ මොකද වාහනේ ඩ්‍රයිව් කරන්න බෑ නිකන් ඩ්‍රයිවර් ඇස් දෙක පියනවා වගේ සීන් එකක් වෙනවා. මොකද මාරම අමාරුයි ඒ වෙලාවට යන්න. මේකක් හම්බෙනකම්ම යන්න ඕනේ අපි. තෙල් ගහන්න බැරිද? අපි පොඩ්ඩක් යූටර්න් එකක් ගහන් යමු ආයෙ ගිහිල්ලා. හරි ගායිස් ඉතින් අපි යමු බලමු තෙල් ගහන තැනට ගිහිල්ලා. තෙල් ගහන්න හම්බෙයිද දන්නේ නැහැ. මේක පෙන්නන්නේ නැහැ ඔප්ෂන් එකක්. හරි පෙන්නවා. මේක ලීටර් 537ක ටැංකියක්. හරි. අපිට නින්දක් ගහන්න යන්න පුළුවන් වෙයිද දන්නේ බලමු අපි. අපි යූටර්න් ගහන් යන්න ඕනේ. ලේසි නෑ ඉතින්. ඇත්තම ඩ්‍රයිවර් කෙනෙක් කොහොම ඇතනේ.
යුරෝප් වල ගොඩක්ම ඔය බෙන්ස් වගේ ට්‍රක්ස් තමයි ගොඩක්ම තියෙන්නේ යුරෝප් රටවල් වල. මොකද එහෙ තමයි බෙන්ස් කියන්නේ ගොඩක්ම කාගෝ එහෙම අදින්නේ ওই රටවල තමයි. පින්දක් දාන්න යමු බල. නැගිටිද්දි රෑ වෙයිද දන්නේ නැහැ. හරි රෑ වෙනවා තමයි. හරි උදේ 11යි. කොහොමද? ඔහොමමයි උදේ නැගිට්ටාම මුළු උදේම මූසල කරනවා. ඔක ටික වෙලාවක් යද්දී මියුසික් එක අයින් වෙලා යනකොටම ඉතින් දැන් ගොඩක් රෑ වෙච්ච හින්දා අපි ඉක්මනට යමු. හැබැයි දඩ ගහන විදියට යන්න බෑ. ඉක්මනට ගියාට දඩේ වදින විදියට යන්න බෑ. වැදුනොත් මට හම්බෙන්න තියෙන සල්ලි ගන්න අඩු වෙනවා. අපි පාගල යනවා වගේම ඉක්මනටත් යමු. පාගල යනවා කියන කොහොමත් ඉක්මනට යන එකනේ. බෑනේ ඉතින් මේ ස්පීඩ් ලිමිට්ස් එක්ක බෑනේ යන්න ඉක්මනට. හරි හරි. 94 පාගල යන්න පුළුවන් යඤ්ඤා. මේ බෙන්ස් එකක් නින්දා හොඳයි නැත්නම් අනිත් ට්‍රක් ජාතිය එහෙම යන්න බෑ ඔය වගේ පාගල. ඒවා එහෙම පාගන්න වෙන වෙලාවක් ගන්නවා. ආයි පාර වැරදුනා. අපි ෂේප් එකේ රිවර්ස් එකක් ගාගමු. ඔය මේ මියුසික් එකත් එක්ක මොනවත් කරන්න බෑනේ. අපි හයි බීම් එක දාන් යන පේන්නේ නැත්තම් පාර. මේ මියුසික් එක කොහෙන් අයින් කරන්නද මන් දන්නේ නැහැ. බලමු අපි try කරලා. ඊළඟට කෙනෙක් දින විතර මියුසික් නම් හම්බෙන්නේ නැති වෙයි. මට මේ ෆස්ට් ටයිම් ආවේ. කලින් ආවට මේ වාහනේ පදින්න පටන් ගත්තයින් පස්සේ එන්නේ නැහැ ටික වෙලාවකින් පස්සේ. ඒකයි මම කිව්වා ටික වෙලාවකින් යයි කියලා කොටම. ආයිනවලට මේවා හම්බෙන්නේ නැහැ මේ සින්දුව. ඔක්කොම හදලා ගේන්නවා ඔයාලට. ඉතින් ඔක්කොම ෆෝල්ට්ස් ඔයාලට ඇහෙන්නේ නැති ඒවා ඔක්කොම හදලා ගේන්නවා.
දැන් රෑ 12යි වෙලාව. අපිට නිදාගත්ත කියලා නම් මේ ටයිම් පැනල්ටි වදින්නේ නැහැ. මොකද මිනිහෙක්ට නිදාගන්න එක අදාළයිනේ. ඔයාලට එහෙම්මෙන් දොරවල් අරින සද්ද බද්ද ඇහි. ඒව ගණන් ගන්න එපා. ඉතින් මේ යක්කු පාගල යන්නේ අපේ ඇඟේ ඇවිල්ලා හැප්පෙනවා. මල්ල වදයක්. රෙද්ද. අපිට යන්න දෙන්නේ නැත්තම් අපි හරි යන්න ඔබලා ඉස්සරහ කරලා. ඉබ්බෝ වගේ යද්දි ඉතින් අපිත් ඉබ්බෝ වගේ යන්න කියලාද කියන්නේ යන්නේ. මල වයින්නනේ ඉතින් අපිට. මට ඉතින් මගේ කම්පැනි එකෙන්ම දීලා තින්න වාහනේ තමයි බෙන්ස් එකක්. හැබැයි මේ කාගෝ අදිද්දි මේ මම වෙනම බෙන්ස් එකක් අරන් තිනවා. හැබැයි අපිට එකකින් කාගෝ අදින්න බෑ. කාමරයක AC දාලා මාර සීතලක් තියෙන්නේ. ඔන් ඕෆ් කර කර තමයි ඉන්න වෙන්නේ මට. අපේ ගෙදර AC එක සර්විස් කරන වැටීද මන් දන්නේ නැහැ. කොයි වෙලේත් ඔක සීතලයි. ඔන් ඕෆ් කර කර තමයි ඉන්නේ. මං ගාව දින මයික් එක කොච්චර සෙන්සිටිව්ද කියන්නේ මං හුස්ම ගන්න ඒවා මෙවත් ඇහෙනවනේ ඔයාලට. අපේ අම්මා කෑම එකක් ගෙනත් දුන්නා උදේ. දොර අරිනවා වහින සද්ද ඇහෙන්නේ ඒක තමයි. දැන් තමයි මං උදේට කන්නේ. ගණන් ගන්න එපා. කොහෙද බං මේ මිනිස්සු යන්නේ? ඔයි මං හිටියා. ඵලයන් පිටිපස්සට. මේ අපි ඊළඟ අනිත් ප්ලේන් එකට ගියා කියලා ඔයාලා හිතන්නේ අපි මේ යන්නම යනවා කියලා. අර වාහන කාර්යය මාර ශ්‍රී ලංකාවේ නම් මේ අයියෝ ලොරියක් අදිනවා කියන්නේ කෙලිම පාට්ට බයයි වාහන. ගෑවුනත් උඩින් යනවා. වාහනේ ගෑවුනත් බය වෙන්නේ නැහැ. මෙහෙ ඒව නෑ ට්‍රැක්ටරේ මොකද්ද වාහනේ මොකද්ද? උන්ගේ පාර වගේ තමයි වාහනේ යන්නේ. ෆේස් ටු ෆේස් වගේ තමයි යන්නේ. වෙන මාතල්ලයක් රැට මේ වගේ අද්දියා. අය මේ වංගු ගද්දියා මාර හිමින් ගන්න මේ වාහනේ.
ඉතින් ගායිස් මට මෙතනදී වීඩියෝ ඉවර කරන්න වෙනවා මොකද මට ගමනක් යන්න වෙනවා. ඒ හින්දා මම මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා.